හායි කොහොමද ඔයාලට අදත් ඔයාලා මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකකින් ගෙන ආවේ යශෝදරා තෙරණින් වහන්සේ වන්දනා කරන විදිය ගැන කවුරු හරි දන්නේ නැත්නම් ඒ නොදන්න කෙනෙක්ට දැනගන්නත් යශෝදරා තෙරණින් වහන්සේ වන්දනා කිරීමෙන් ලැබෙන ආනිසංස ගැන දාන්නේ නැති කෙනෙක්ට අවබෝධයක් ගේන්නත් තමයි අද මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කියලා හිතුවේ. ගැහැණු පිරිමි ඕනෑම කෙනෙකුට යශෝදරා තෙරණින් වහන්සේ වන්දනා කරන්න පුළුවන්. ඉතින් තුන්ලොව අනුත්තරීය උත්තමාවියක් වන්දනා කරන්නත් ලේසියෙන් කෙනෙක්ට ලැබෙන්නේ නැහැ. ඒ වගේම හිත පහළ වෙන්නෙත් නැහැ. වන්දනා කරන්න හිතෙන්නත් පිනක් තියෙන්න ඕනි. ඒ වගේම විවාහ කර්ම, විවාහ දෝෂ, විවාහය තුළ ගැටලු තියෙන අය ඕන තරම් ඉන්නවා. මේ විඳවන ඕනෑම කර්මයක් වේවා ඔයාලට පුළුවන් මේ යශෝදරා තෙරණින් වහන්සේ වන්දනා කරලා පිහිට ලබා ගන්න. එතුමිය වන්දනා කිරීමෙන් දහසකුත් පව් කර්ම ගෙවියන්න පටන් ගන්නවා. ඒ වගේම කියන්න ඕනි පිරිමි ළමයෙක් යශෝදරා තෙරණින් වහන්සේ වන්දනා කළොත් කවදාවත් නරක ගැහැණු ළමුන් විවාහයට ලැබෙන්නේ නැහැ. ඒ වගේම විවාහය නිසා විඳවන හිතේ දුකින් කරදරයෙන් ඉන්න පිරිමි කෙනෙකුටත් යශෝදරා තෙරණින් වහන්සේ වන්දනා කළොත් පිහිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ ගෙදර බුදු පිළිම වහන්සේට ටිකක් ඈතට වෙන්න හරි ඊට සම මට්ටමින් නැතුව ටිකක් පහළට වෙන්න හරි යශෝදරා තෙරණින් වහන්සේගේ රූපයක් තැන්පත් කරන්න අවශ්‍ය නම් එතුමියගේ ඡායාරූපයක් ෆොටෝ එකක් අරගෙන රාමු කරලා වන්දනා කරන්නත් පුළුවන්. පිළිම වහන්සේ නමක් වෙන්නම අවශ්‍ය නැහැ. ඒ වගේම මල්, පහන්, සුවඳ දුම්, සිසිල් පැන්, ගිලන්පස, ඖෂධ පූජාවන්, යශෝදරා තෙරණින් වහන්සේටම වෙන්නු ඖෂධ පූජාවන්, පළතුරු, ඖෂධීය කැඳ වර්ග ආදී මේ ඕනම දෙයක් මහත් ශ්‍රද්ධාවෙන් ජීවමාන සංඥාවෙන් පූජා කරන්න පුළුවන්. සමහර අය බයයි පහනක් දැල්ලාන නිවසේ තවත් පහනක් දැල්වන එක වැරද්දක් කියලා වැරදි මතයක ඉන්නවා. එක පහනක් නෙවෙයි පහන් දහසක් දැල්ලුවත් ඔයාලට පිනක් මිස කිසිම වැරද්දක් වෙන්නේ නැහැ. ඒ වගේම කුමරි බවසර ආරක්ෂා කරන ගැහැණු ළමුන්, පතිවෘතාවේ රකින්න ස්ත්‍රීන් යශෝදරා තෙරණින් වහන්සේ ළඟ පහනක් පත්තු කරලා ජීවිතය පූජා කරලා ප්‍රාර්ථනා කරොත් ඒ ප්‍රාර්ථනා කරන පැතුම ඉටු වෙනවා. ඒ වගේම බඹසර සමාදන් වෙන්න බලන් ඉන්න ගැහැණු ළමයෙකුට පුළුවන් බුදුන් වැඳලා මල් පහන් පූජා කරලා යශෝදරා තෙරණින් වහන්සේ ළඟ උතුම් බඹසර සීලය සමාදන් වෙන්න. පිරිමි ළමයෙකුටත් පුළුවන් බඹසර රකින්න ගමන් යශෝදරා තෙරණින් වහන්සේ වන්දනා කරලා ආශිර්වාද ලබා ගන්න. ඒ වගේම යශෝදරා තෙරණින් වහන්සේ වන්දනා කරන්න ආසාවෙන් ඉන්න තවත් කෙනෙකුට ඒ වගේම මෙහෙණින් වහන්සේ නමකට ඔයාට පුළුවන් විදියකට යශෝදරා තෙරණින් වහන්සේගේ ඡායාරූපයක් හරි පිළිම වහන්සේ නමක් හරි පූජා කරලා වන්දනා කරන්න අවස්ථාව ලබා දෙන්න. ඒකෙන් තවත් අනන්ත පින් රැස් වෙනවා, කර්ම ගෙවෙනවා. උඩුපිල අනාගාരിക අසපුවේ යශෝදරා තෙරණින් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා යශෝදරා මහසෑයේ. ඔයාලටත් පුළුවන් ජීවමාන සංඥාවෙන් එතුමියට පූජාවන් පවත්වලා වන්දනා කරන්න. ඉතින් ඔයාලටත් පුළුවන් යශෝදරා තෙරණින් වහන්සේට මල් පහන් පූජා කරලා ඒ මහා උත්තමාවියගේ මහා ගුණකඳ, අටලොස් දෑරුම් ගුණ, පිවිතුරු බව, නිකලෙක්ස් බව, පතිවෘතාව, ස්වාමි භක්තිය, පිරිසුදු බඹසර සිහි කරලා සසර පුරා උතුම් නිර්මල ප්‍රේමය, ඒ වගේම උතුමියගේ සසරේ කාත්මය කවුරුදු 700ක් බඹසර රැක්කා. ඒ උතුම් ගුණකඳ සත්‍යයි. ඒ සත්‍ය අනුභවයෙන් සෙත් වේවා කියලා ප්‍රාර්ථනා කරලා සත්‍ය ක්‍රියා කරලා ජීවිතේ පූජා කරලා පිහිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මල් පහන් සුවඳ දුම් ඕනෑම දෙයක් පූජා කරනකොට යශෝදරා තෙරණින් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා තැන්පත්ව වැඩ හිඳින යශෝදරා මහසෑය සිහි කරලා පූජාවන් සිදු කරන්න ජීවමාන සංඥාවෙන්. ඒ වගේම යශෝදරා තෙරණින් වහන්සේ වන්දනා කිරීමෙන් අපේ ජීවිතයේ අවශ්‍ය නැති චරිත අයින් වෙනවා. සංසාරේ අනිවාර්යයෙන්ම කාන්තාවකට නම් පතිවත රැකපු පිනෙම්මයි යශෝදරා තෙරණින් වහන්සේ වන්දනා කරන්න හිත් පහළ වෙන්නේ. ඒ වගේම යශෝදරා තෙරණින් වහන්සේ වන්දනා කරන්නේ තුන්ලොව අනුත්තරීය කාන්තා රත්නය වූ රාහුල මාතා යශෝදරා තෙරණින් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලා
උන්වහන්සේ වන්දනා කරන ගාථාව කියලා වන්දනා කරන්න. ඒ වගේම සත්‍යක්‍රියා කරලා ඔයාගේ ප්‍රාර්ථනාවන් ප්‍රාර්ථනා කරන්න. ඒවා ඉෂ්ට වෙනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම කියන්න ඕනි මමත් යශෝදරා තෙරින් වහන්සේ වන්දනා කරන්න පටන් අරගෙන දැන්ට පොඩි කාලයක් එන්නේ. ඉතින් ඒ කාලය තුළ මම හොයපු කරුණු තමයි හොයලා දැනගත්තපු කරුණු තමයි ඔයාලත් එක්ක මේ බෙදා ගන්න හිතුවේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් යශෝදරා තෙරින් වහන්සේ වන්දනා කිරීම ගැන පොඩි හරි දැනුමක් එකතු වෙන්නේ නැති කියලා. ඉතින් ඒ වගේම හැමෝටම යශෝදරා තෙරින් වහන්සේ වන්දනා කරන්නට හිත් පහළ වේවා කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් අපි ඊළඟ සතිය හමු වෙනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.